මලාට කොරන්න පුළුවන් ලොකු හාස්කමන්න ඕනේ. දැන් තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. පුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීය. දරුවා බලන් ඉදි වැඩෙනවා. කිරි හාස්කමක් නෙමෙයිද? තනපුඩුව සැත්තුඩකින් paludu කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? හාස්කමක් නෙමෙයිද අම්මා? පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙම. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි හොඳ. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියද? ඒ කිරිවල. මිනිස්සු මේවා බොහොම ඉක්මනට අමතක කරනවා. අවුරුදු 20 පැන්න ගම. අවුරුදු 15 පැන්න ගම. අවුරුදු 20ට උඩින් ජීවිතේ මතක නැහැ මිනිස්සුන්ට. මිනිස්සු කතා කරන්නේ අවුරුදු 20න් මෙහා ජීවිතේ.